පසුගිය මැතිවරණ වලදී ජනතාවට රජයේ දිව්‍ය ලෝකයක් මවා පෑවත් දැන්නේ මවා පෑ දිව්‍ය ලෝකයේ යථාර්ථයක් කිරීමට නොහැකිව සිටින බවත් මේ දිව්‍ය ලෝක සැප මන්ත්‍රීට සහ පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු බවත් වත්මන් රජයේ මැති ඇමතිවරු නම් දිව්‍ය ලෝකේ සාදාගෙන සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනට සහ සමග ජන බලවේගයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වෙමින් පැවසිය. රටේ ජනතාව අපේක්ෂා කළ මහා සංවර්ධනය මේ රජයෙන් සිදු නොවන බව එතුමා වැඩිදුරටත් පැවසිය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සමහර ප්‍රදේශවල කිලෝමීටර් ගණන් පාරවල් වහින කාලයේ හදන්න පටන් අරන් වහින කාලයේ හදන පාරවල් ඉක්මනින් කැඩී යනවා. වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. පාරවත් හැදිය යුත්තේ වසරින් වසර අලුත් වැඩ කිරීමට නොව කාලයක් පුරා ජනතාවට භාවිත කිරීමටයි. මේ රජයේ සිදු කරන්නේ මහා ඇස්දැන්දුමක් රැවටිල්ලක් 133කින් අඩු කරනවා කිව් විදුලි බිල වැඩි කරන්න යනවා. රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කිව් නිසා පොලිමට ගින් රාජ්‍ය සේවකයන් කතර ගැහුවා. අද සමහර රාජ්‍ය ආයතනයත් ඈවර කර රාජ්‍ය සේවකයෝ ගෙදර යවන්න පටන් අරන්.